හොඳයි පුතේ මේ හයිබුවන් පුංචි පහේ අපි සිතන මොහොතක් පස්සන වසරේ ගැටළු අංක 193. පුතේ මේ ගැටලුවක් මම යොමු කරලා තිබුණා කලින්. මොකද්ද ගැටලුව? රුපියල් 1000 බැගින් පුතේ වෙලෙන්දෙකුට දිනකට පාසල් බෑග් 6ක් පළවි කරන්න පුළුවන්ලුනේ. ඔහු රුපියල් 100කින් බෑග් එක මිල අඩු කළ විට අලෙවි වෙන බෑග් ප්‍රමාණය එකකින් වැඩි වෙනවා. මේ බලන්න රුපියල් 100ක් අඩු කළොත් එකක් වැඩියෙන් අලෙවි කරගන්න පුළුවන්ලු. බලන්නකෝ නේද? දැන් අපි වෙලඳාම් කරද්දී නේද? දිනක ආදායම උපරිම කර ගැනීමට පාසල් බෑගයක් අලෙවි කළ යුතු මිල කීයද කියලා අහනවා. කාටද මේ උත්තරේ දෙන්න පුළුවන්? සර් දෙහන්ස කියනවා 900යි කියලා. 2900යි රයිට් අය. සර් අකේලුත් 900යි. අකේ 900යි රයිට්. සර් ජනුදිත් 900යි කියන්නේ. ජනුදිත් 900යි හොඳයි. සර් තිසුම් 900යි කියන්නේ. කිසුම් 900යි 900යි. රයිට්. තා කියන්නේ ඉන්නවද? හරි බලමු. දැන් ඔයාලගේ උත්තර මම කොහොමද දන්නේ? මම පුතේ සාමාන්‍ය ෆිසිකල් පැන්තේ දරුවන්ටත් මේක යොමු කරනවානේ. ඉතින් එයාලා නම් තුන් දෙනායි මේකට නිවැරදි උත්තර දුන්නේ. මට මතකයි එසන්තු නිවැරදි පිළිතුර දුන්නා. ආයේ උදානි නිවැරදි පිළිතුර දුන්නා. උදාන නම් දැන් ඉන්නවද ඔන්ලයින් පැන්තේ නෑ නේද? දිත්මි දරුවා නිවැරදි පිළිතුර එවලා තිබුණා. තවත් එවලා තිබුණාද ඕන්න රයිට් මෙතන නෑ නේද? සාමාන්‍ය ෆිසිකල් පන්තිවල පුතේ දරුවෝ තුන් දෙනෙක් උත්තර දුන්නා. එසඳු උදානි දිත්මි බලමු ඔයාලගේ උත්තර කොහොමද කියලා නේද? දැන් මම අදින් පස්සේ මේ පුළුවන් නම් හැම වෙලාවම කරන්න බැරි වෙයි නේද? මම උත්තර දුන්නා ඒක මතක තියාගෙන එයාලා නම සඳහන් කරන්න. එයාලටත් හොඳයි නේද? රයිට් අප බලමු ගැටලු. මේ බලන්න පුතේ මේක කියන විදිහට බෑගයක් කීයද? බෑගයක් පුතේ රුපියල් 1000යි. බෑගයක් රුපියල් 1000යි. දැන් පුතේ මෙයා බෑග් පළවි කරනවා 1000 ගානේ නේද? දැන් ඉතින් හැම ප්‍රශ්නයක්ම හොඳට හිතන්න ඕනේ. 1000 ගානේ පුතේ බෑග් පළවි කරනවා. මෙයාගේ පුතේ 1000 ගානේ විකුණුවොත් එහෙම රුපියල් කීයක් ගන්න පුළුවන් දවසට? 1000 ගානේ විකුණුවොත් right බලමු අපි. වල කාලේ හට යනවා නේද? ටිකක් කලින් පන්ති පටන් අරන් ඉඳ තිබුණ එක වෙලා කියන්නේ. right පුතේ 1000 ගානේ විකුණුවොත් 6ක් විකුණ ගන්න පුළුවන්. ඒ වුණ පුතේ රුපියල් 6000යි. හැබැයි පුතේ මෙයා මොකද කරන්නේ? මිල ටිකක් අඩු කරලා බලනවා මොකද තත්ත්වය කියලා නේද? මිල ටිකක් අඩු කරලා බලනවා මොකද තත්ත්වය කියලා. ඔන්න 1000ක් අඩු කරලා දැන් මොකද උනේ? 1000ක් අඩු කරොත් පුතේ රුපියල් 900යි. එහෙම වුණොත් එකක් වැඩිපුර විකුණ ගන්න පුළුවන්. මුදලාලි තීරණය කරනවා මේ බලන්නකෝ. කොච්චර වාසිද නේද? අපරාධ වෙන වැඩිපුර විකුණ ගන්න නේද? වැඩිපුර දෙන්නේ. ඒ කියන්නේ වැඩිපුර මුදලකට විකුණන රුපියල් 100ක් අඩු කරනවා 900යි. දැන් පුතේ 7ක් විකුණ ගන්න පුළුවන්. 900 7ෙන් ගුණ කරාම පුතේ 6300යි. මුදලාලි කල්පනා කරනවා තවත් ටිකක් අඩු කරලා බලනවා කියලා නේ. රුපියල් 800ට අඩු කරනවා. දැන් මොකද උනේ? තව එකක් වැඩි වෙනවා නේද? 800 තවත් 100ක් අඩු කරොත් තව එකක් වැඩියෙන් විකුණ ගන්න පුළුවන්. එහෙම වුණොත් 6400යි. බලන්නකෝ අඩු වෙන්න ලාභයිනේ නේද? මුදලාලි කොහොම කියලා පුතේ නිකන් දෙයිද දන්නේ ඇයි? ලාභේ වැඩි වෙනවනේ. බලමු මොකද වෙන්නේ කියලා මුදලාලි නේද? මුදලාලි තව 100ක් අඩු කරනවා. 700යි. 700 ගානේ විකුණනවා නම් 9ක් විකුණ ගන්න පුළුවන්. හැබැයි පුතේ අන්න මුදලාලි බලනවා එහෙම වුණොත් නම් ආදායම අන්න ටිකක් අඩු වෙනවා නේද? එහෙම වුණොත් ආදායම තව ටිකක් අඩු වෙනවා. 600ට අඩු කරලා බලමු. රුපියල් 6000යි. වැඩක් නැහැනේ නේද? එන්න අඩු වෙනවනේ. එහෙනම් පුතේ මුදලාලි දැන් කොතනින්ද නතර වෙන්නේ නේද? 1000 ගානේ විකුණුත් 6000යි 6000යි 900 ගානේ 6300යි 800 ගානේ 6400යි තවත් අඩු කරොත් එහෙම වැඩක් නැහැ වගේ. නේද? ආදායමක් නැහැ. එහෙනම් මුදලාලි කොතනින්ද නතර වෙන්නේ නැත්තේ? කියන්න බෑනේ දැන්. කොතනින්ද නතර වෙන්නේ නැත්තේ මුදලාලි? කවුරුත් කතා නැහැ. සර් දෙහන්ස කිව්වා දෙහන්ස මොකද්ද කිව්වේ? 800ෙන්. ඔයා 800 කියලාද කිව්වේ? කලින් කිව්වේ 800යි කියලාද? උත්තරේ 900 නවතින්නේ 800. හොඳයි යන්න. උත්තරේ 900ලු නවතින්නේ 800ලු. එහෙනම් ඉතින් උත්තරේ නෙමෙයි උත්තරේ වැරදිනේ නේද දෙහන්සා?
බලන්නකො නේද? ඔන්න වැඩි. රුපියල් 6400යි. රුපියල් 6400යි. right. ඔන්න නම් පුතේ පිළිතුරෙන්නේ 800යි. රුපියල් 800යි. බලන්නකො අපි නොහිතන පැත්ත නේද පුතේ? දැන් භාණ්ඩේ එන්නෙන් අඩු කරන්න වැඩි වෙනවා. විකුණු ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි පුතේ යම්කිසි මට්ටමක් තියෙනවා. එතනින් එහාට අඩු කරොත් වැඩක් නැහැ නේද? අන්න එහෙනම් ඔයාලත් කවදා හරි පුතේ හොඳ ව්‍යවසායකයෙක් වුණොත් එහෙම නේද? දැන් මෙතන ඉන්න දරුවෝ හොඳ ව්‍යවසායක වෙන්න පුළුවන්. දැන් 6 ශ්‍රේණියේ අලුත් විෂයක් තියෙනවා පුතේ ව්‍යවසායකත්වයක් පිළිබඳ. right එහෙනම් අපි ඒවා 6 ශ්‍රේණියට කතා කරමු නේද? දැන් තාම පහනේ. එහෙනම් පුතේ 194 ගැටලුවෙන් YouTube නාලිකාව බලන දරුවොත් එක්ක 194න් හමු වෙමු. පන්තියේ දරුවෝ විදිහටම ඉන්නේ YouTube නාලිකාව බලන අයට ආයිබෝවන් කියලා සමුදෙනවා. අනිත් අය කොහොමද රැඳී සිටින්නේ?